සුබ දවසක් වේවා. ශාන් ක්‍රියේෂන් YouTube channel එකට හැම දෙනාම අදත් ආදරයෙන් පිළිගන්නවා. වෙනද වගේම ඔබට වැදගත් වෙන රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අදත් අපි සූදානම් වෙන්නේ. මෙම රැකියා අවස්ථාව වගේම මේ සඳහා නිවැරදිව අයදුම් කරන ආකාරය සහ සුදුසුකම් ඇතුළත්ව සියලුම තොරතුරු අද මේ වීඩියෝ මගින් ඔයාලට දැනගන්න පුළුවන්. මෙම රැකියා අවස්ථාව පවතින්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ. මෙහි පවතිනා වූ පහත දැක්වෙන පුරප්පාඩු සඳහා සියලුම සුදුසුකම් සම්පූර්ණ කරන අයගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරලා තියෙනවා. පවතිනා වූ තනතුරු පුරප්පාඩුව වෙන්නේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන. මෙම තනතුර සඳහා පුරප්පාඩු 10ක් පවතිනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන සුදුසුකම් මොනවද කියලා මීළඟට අපි බලමු. ඔබ බාහිර අයදුම්කරුවෙකු නම් අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව, ඒ වගේම ගණිතය, ඉංග්‍රීසි භාෂාව කියන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍ය සහිතව එකවර විෂයන් 6කින් සමත් වී තියෙන්නට ඕන. ඊට අමතරව අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ හැර ඔබ සමත් වී තියෙන්නට ඕනේ. මීට අමතරව පරිගණක වදන් සැකසුම යතුරු ලියනය පිළිබඳ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව මගින් පිළිගනු ලබන පාඨමාලාවක් හදාරා තිබීම හෝ වෙනත් ඒහා සමාන මට්ටමේ නිපුණතාවයන් ලබා තිබීම මෙම තනතුර සඳහා අයදුම් කිරීමට අමතර සුදුසුකමක් විදිහට සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔබ අභ්‍යන්තර අයදුම් කරුවෙකු නම් ප්‍රාථමික ශ්‍රේණීය ශිල්පීය නොවන අර්ධ ශිල්පීය සහ ශිල්පීය සේවා ගණයන්හි පහත සඳහන් කරලා තියෙන සුදුසුකම් ඇති සේවකීන්ට අයදුම් කරන්නට පුළුවන්. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ඒත් එක්කම ගණිතය, ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍ය සහිතව විෂයන් 6කින් සමත් වී තිබීම. සේවෙහි ස්ථීර පත්වීම් දැරිය යුතු අතර එම පත්වීම් වල ස්ථීර කර තිබිය යුතුයි. ඊට අමතරව નિયમિત දිනට පූර්වාසන්නව ස්ථීර පත්වීමක යටත් පිරිසෙන් අවුරුදු 5ක අඛණ්ඩ සතුටුදායක සේවා කාලයක් ඔබ සම්පූර්ණ කරලා තියෙන්නට ඕන. මේ සුදුසුකම් තියෙනවා නම් ඔබ අභ්‍යන්තර අයදුම්කරුවෙකු නම් මේ සඳහා අයදුම් කරන්නට පුළුවන්. මීළඟට අපි බලමු ඔබේ වයස් සීමාව කොයි ආකාරයෙන් තියෙන්නට ඕනද කියලා මේ සඳහා අයදුම් කරන්නට. අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. ඔබ අභ්‍යන්තර අයදුම්කරුවෙකු නම් මෙම උපරිම වයස් සීමාව ඔබට බලපාන්නේ නැහැ. මීළඟට අපි බලමු ඔබට හිමිවන වැටුප කොයි ආකාරයටද මොවුන් සඳහන් කරලා තියෙන්නේ කියලා. විවිධ දීමනාවන් සමග ඔබට රුපියල් 84,350ක වැටුපක් හිමිවෙනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. මෙයට ජීවන වියදම් දීමනාවත් අමතරව එකතු වෙනවා. ඒත් එක්කම මෙම තනතුර සමග ඔබට ප්‍රතිලාභ හිමි වෙනවා. සේවකයා සහ පවුල ආවරණය වන ආකර්ෂණීය වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක්. ඊට අමතරව වෘත්තීය දියුණුව සඳහා පුහුණුව හිමි වෙනවා. ප්‍රවාහන දීමනා වගේම මොවුන් ණය පහසුකම් ඔබට සපයනවා කියලත් සඳහන් කරලා තියෙනවා. මෙම තනතුර සඳහා අයදුම් කිරීමට පොදු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. සියලුම අයදුම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුයි. තනතුරේ කාර්යයන් කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට ඉතාම හොඳ ශාරීරික සහ මානසික මට්ටමක සිටිය යුතුයි. ඒ වගේම රටේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ඔබ බැඳී සිටිය යුතුයි. මේ සඳහා අයදුම් කිරීමට සම්පූර්ණ කරන ලද අයදුම්පත අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සහ සේවා පළපුරුද්දට අදාළ සහතික කළ පිටපත් සහ ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ ඇමතුම් තොරතුරු සමග 2026 ජනවාරි 22 වන දින හෝ එදිනට පෙර සභාපති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නොම්බර 80
ගාලු පාර කොළඹ 3 කියන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑල මගින් එවන්නට ඕන. අයදුම්පත බහලන කවරේ වම්පස් ඉහළ කෙළවරේ අයදුම් කරනු ලබන තනතුර පැහැදිලිව සඳහන් කරන්න. රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල දැනට සේවය කරන අයදුම්කරුවන් තම අයදුම්පත අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානිය හරහා තමයි ඉදිරිපත් කරන්නට ඕනේ. ඒත් එක්කම මේ සඳහා අයදුම් කරන්නට අවශ්‍ය වන අයදුම්පත ඔයාලට මේ වීඩියෝ එක පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ විදිහටම අයදුම්පත සකස් කරලා නිවැරදි ආකාරයට යොමු කරොතින් ඔයාලටත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි. මේ වගේ ඔයාලට අවශ්‍ය වන වැදගත් වන රැකියා අවස්ථා ගැන දිනපතා දැනුවත් වෙන්න ශාන් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක් වේවා.